මම වීඩියෝ එකක් කරන්න තමයි මේ හදන්නේ මේ රජයේ සේවකයෝ ඒ වගේම රාජ්‍ය කාර්යාල වල නිලධාරීන් ජනතාවට සේවය කරන විදිය පොඩ්ඩක් බලන්නකෝ. මේක මේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ආපු ලියුමක්. හරිනේ. ලියුම් තියෙනවා දැන් අවුරුදු 6ක් වෙලේ ඉඳලා ගන්න ලියුම්. අවුරුදු 6ක් නේ. රාජ්‍ය ආරක්ෂක ස්වදේශී කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය. මේක. හරිනේ. එතකොට මේකේ නිලධාරී ඉන්නවනේ මේ ජනාධිපති කාර්යාලයේ. දැන් අවුරුදු 6ක් වෙලේ ඉඳලා මම මේ අසාධාරණේ සම්බන්ධව යම්කිසි ස්වයං රැකියාවක් කරන්න මම ලියුම් එවලා තියෙනවා මගේ හැබැයි තත්ත්වය පෙන්නලා. ඉතින් දැන් අවුරුදු 6ක් මේකට දැන් උනන්දු වෙන්නේ. ඒ කියන්නේ මම මේක ඉදිරිපත් කරන්නේ 2020යි 2/26 ඈ. දැන් 2025 දෙවෙනි මාසේ 13 අපි මේ නව රජයට අපි අලුතෙන් දැම්ම මේ ආණ්ඩුව හොඳ නින්දා මේකෙන්වත් වැඩක් වෙයි කියලා. ඉතින් මේකෙන්වත් වැඩක් වෙයි කියලා බලාපොරොත්තු වෙන දාපමහන් පස්සේ රජයේ නිලධාරී අපිට වැඩක් කරලා දෙන්න දැන් අවුරුදු 6කට පස්සේ මම ඊට දැන් බැලුවා මේ දැන් මේ ඉන්නේ ජනවාරි දැන් ලබන මාසේ ජනවාරි. ඒතකොට මේ අවුරුද්දත් 2025ත් ඉවරයි. 2026 වෙනවා. 2026 වෙනකොට මේ රජයේ නිලධාරී මට මේ මෙහෙම තමයි මම කතා කරපුවාම රාජ්‍යයේ නිලධාරීන්ට ඔෆිස් වලට කාර්යාල වලට මේ අග්‍රාමාත්‍ය කාර්යාලයට කතා කරපුවාම ඒ නිලධාරීන් මට හැමදාම දෙන උත්තරෙ මේ. අයිවන් මිස්. ඔව්. මිස් මට මේ දැන් පාසලේකම්තුමාට කතා කරලා මට කෝල් එකක් ගන්න කියලා මිස් කෙනෙක් කතා කරා. ඒ මිස් තමයි කතා කරන්නේ දැන් ටික ඉස්සෙල්ලා. කවුද මේ? සරත් ඒක නයි. මහත්ය හදිසි කරන්න එපා. ප්‍රාදේශීය ලේකම්තුමාට කතා කරා. තුමාට නෙමෙයි එතන නිලධාරියෙකුට කතා කරා. හරිද? එතකොට ඒකෙන් උත්තරයක් එනකන් ඉවසන්න වෙනවා. දැන් අවුරුදු 6ක් ඉවසුවා නම් පොඩ්ඩක් ඉවසන්න. හරිනේ? අවුරුදු 6ක් ඉවසුවා නම් ඉවසන්න. මොකද? අවුරුදු 6ක් ඉවසුවා නම් ඉවසන්න. ඉවසන්න ඉතින් දැන් මොන හරි උත්තරයක් ඒගොල්ලන් දෙන්න ඕනනේ. එතන පොඩ්ඩක් ඉන්න. මොකද මෙතනට ගොඩාක් කෝල්ස් එනවා. දැන් ඔබතුමාගේ මේ ලයින් එක විතරක් නෙවෙයි මෙතනට සම්බන්ධ වෙන්නේ. හරි. ඒක දන්නවා මිස් දැන් අවුරුදු 6ක් විතර ලයින් කරලා දෙපැත්තටම කතා කරලා මම මේ උත්තරය නැති ඉඳ තමයි මම නැවත කතා කරේ මේ අග්‍රාමාත්‍ය කාර්යාලයට. දැන් අවුරුදු 6ක් නේ මිස්. හැමදාම මිස්ලා කියන උත්තරම තමයි මට හැමදැනෙම දෙන්නේ මිස්. ඒකයි වැඩේ. ඔය රැස් දාන්න ගිහිල්ලා එනවා මේ ප්‍රාදේශීය ලේකම්ට. හරි. මෙතනට එන්නේ මෙතනට ඇවිල්ලා මෙතනට කෝල්ස් දීලා ඇත්තටම වදින එක තේරුම් නැහැ. හරිනේ? මෙතන උත්තරේ ලැබිච්ච ගමන් දන්නන්නම්. උත්තරේ ගමන් ලැබිච්ච ගමන් දන්නන්නම් කිව්වා තිබ්බා. ආයේ කවදාවත් උත්තරේ එන්නේ නැහැ. ඒක තමයි හැටි. අවුරුදු 6ක් දැන් මේ ඔහොම තමයි කියන්නේ. ඔහොම කියනවා මම නිලධාරී ගාවට කියනවා දැන් මම වීලුකාරයෙක් කියලා දෙන්නේ. දැන් ඒ කතා කරන ආට කතා කරන මෙහෙට කතා කරන කවදාවත් වැඩක් වෙන්නේ නැහැ. රජයේ ඉන්න ඉහළ නිලධාරී මේ ටික කරත් මේ තැන් වලට දාලා ඉන්න පඩියට දාලා ඉන්නේ එවුන්නේ මේ කතා කරන්නේ. මේ අයකින් වැඩක් වෙන්නේ නැහැ. ඒකින්ද මේ ගැන හොයලා බලන්න. මම මේක වීඩියෝ එකක් ගත්තේ කාර්යාලවල ඉන්න අයගේ මිනිස්සුන්ද කියන බොරු රස්තියාදු කරන විදිය ඔන්න ඔය ආකාරයට තමයි ඒක වෙන්නේ. මේ සේරනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි මේක ඉෂ්ට නොවෙන්නේ. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් කියන දේවත් මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අහන්න. ඒ කියන්නේ උඩින් කියන දේ. උඹ උඩට කතා කරලා කරගන්න හැදුවා නම් උඹ උඩින්ම කරගනින් කියලා මේ නිලධාරි කරලා දෙන්නේ නැහැ. මාරයිනේ. කල්පනා කරලා බලන්නකෝ.